ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතාලියට දැන් ටික සීතල ඉවර වෙගෙනයි එන්නේ. ඉතින් සීතල ඉවර වෙනවත් එක්කම චුට්ට හැමතැනම ලස්සනට මල් පිපෙන්න පටන් අරගෙන. ඉතින් ඒව දකිනකොටත් හිතට පුදුමාකාර සතුටක් තමයි හිතෙන්නේ. ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ රසම රස රෙසිපි එකක්. ඉතින් රසම රස චීස් කේක් එකක් හදාගන්න තමයි අද මම මේ ලෑස්ති වෙන්නේ. ඒකට මම ඉස්සරලාම බිස්කට් අරගන්නවා. මම අද බිස්කට් ටික කුඩු කරගන්නේ චොපර් එකේ. ඉතින් චොපර් එකේ දාපුවාම බිස්කට් සම්පූර්ණයෙන් පවුඩර් එකක් වගේ කුඩු වෙන්නේ නැතුව ඒක කෑලි හිටින විදිහට ගානට කුඩු වෙලා අපිට බිස්කට් කුඩු ටික ලස්සනට හදාගන්න පුළුවන්. මම මේකට බටර් ග්‍රෑම් 150ක් විතර ගන්නවා බිස්කට් ග්‍රෑම් 300කට වගේ. ප්‍රමාණවල් හරියටම කියන්න බෑ. ඒක අපි දාන බිස්කට් ලේයර් එකේ ප්‍රමාණයට තමයි ගන්න ඕනේ. බිස්කට් ලේයර් එක සාමාන්‍යයෙන් මං අද අඟල් භාගයක් විතර දාගන්නවා. බිස්කට් ටිකක් වැඩිපුර ගත්තා. ඉතින් බටර් ගොඩාක් වැඩි කරගන්නත් එපා. මම මේ අද අරගත්තේ දිය කරගත්ත බටර් 150ක් විතර. බටර් ගොඩක් වැඩි වුණොත් එහෙම චීස් කේක් එක ටිකක් ගල් වෙන්න වගේ බලනවා. ඒක නිසා බටර් ගොඩාක් වැඩි කරගන්නත් එපා. ඊට පස්සේ මම දිය කරගත්ත බටරුයි බිස්කට් මිශ්‍රණයයි ඔය විදිහට මේ වගේ කේක් තැටියකට දාගන්නවා රවුම් එකකට ගලවන්න. මම ඔය පෙන්වව වගේ ගලවන්න පුළුවන් ට්‍රේ එකක් නම් ගොඩාක් හොඳයි. අපිට බිස්කට් මේ චීස් කේක් එක ලස්සනට ගලව ගන්න පුළුවන් මේ වගේ ට්‍රේ එකක් ගත්තොත් එහෙම. ඊට පස්සේ මම හොඳට මේ බිස්කට් තට්ටුව මේ වගේ පොඩි ග්ලාස් එකක් පාවිච්චි කරලා හොඳට ට්‍රේ එකට තද කර ගන්නවා. ඊට පස්සේ මම මේක පොලිතීන් කවර් එකකින් ඔතලා සාමාන්‍යයෙන් ටිකක් ෆ්‍රිජ් එකේ තියාගන්නවා මේක ටිකක් සෙට් වෙන්න. මම දැන් ලෑස්ති වෙන්නේ චීස් කේක් එකට ඕනා කරන ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එක හදාගන්න. ඉතින් ක්‍රීම් චීස් වලට ඉතාලියෙන් කියන්නේ ෆොර්මාජ්ජෝ ෆ්‍රෙස්කෝ කියලා. මම මෙතන ෆොර්මාජ්ජෝ ෆ්‍රෙස්කෝ ග්‍රෑම් 200ක් විතර අරගෙන තියෙනවා. මම ක්‍රීම් චීස් ටික ඔක්කොම වාජනයකට දාලා හොඳට කවලම් කරලා මම මෙතනට අද අයිසින් ෂුගර් ග්‍රෑම් 100ක් පාවිච්චි කරනවා. ඒ අරගෙන බීටර් එකකින් නැතුව මේ වගේ හැන්දකින් ටිකක් කවලම් කරලා පැත්තකින් අරන් තියාගන්නවා. මම දැන් ලෑස්ති වෙන්නේ අපිට ඕන කරන විපින් ක්‍රීම් එක හදාගන්න. මම ඒකට ගන්නවා පන්නදා මොන්තාරේ කියලා. මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. මෙතන මිලිලීටර් 100ක් විතර තියෙනවා පන්නා. ඉතින් මම ඒක මේ වගේ භාජනයකට දාලා හොඳට හයි ස්පීඩ් එකෙන් බීට් කර ගන්නවා. ඒ විපින් ක්‍රීම් පැකට් එක ගෙදර ගෙනාවහම අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ දාලා ඒක කූල් වෙන්න තියන්න ඕනේ. ඒ කිරි එක කූල් වුණාට පස්සේ තමයි අපි අරගෙන බීට් කරන්නේ. ඉතින් මම හයි ස්පීඩ් එකේ ওই විදිහට බීට් කරගෙන මෙන්න මේ වගේ හොඳ ක්‍රීම් එකක් වෙනකන් හදා ගන්නවා බීට් කර ගන්නවා. ඉතින් මම දැන් ආයෙත් අයිසින් ෂුගර් එකතු කර ගන්නවා. මොකද පැකට් එකේ ගහලා තිබ්බා මේ විපින් ක්‍රීම් එකට සීනි එකතු කරලා නැහැ කියලා. ඉතින් ඒක නිසා මම තවත් මෙතනටම අයිසින් ෂුගර් ග්‍රෑම් 25ක් විතර ආයෙත් එකතු කර ගන්නවා. මම අද මේකට පාවිච්චි කරන්නේ මේ ජෙලටින් ෂීට් එක. මට පවුඩර් හොයාගන්න විදිහක් නැහැ. ජෙලටින් ෂීට්ස් තමයි මං ළඟ තිබුණේ. මම ජෙලටින් ෂීට්ස් එකෙන් ජෙලටින් ෂීට් දෙකක් අද පාවිච්චි කරනවා. එක ෂීට් එකක් ග්‍රෑම් 6ක් විතර වෙනවා. ඉතින් වතුර මේස හැඳි දෙකක් විතර දාලා මෙන්න මේ විදිහට ඉස්සලාම ටිකක් වතුරේ පොඩ්ඩක් පෙඟෙන්න තියෙනවා. එතකොට මේ ජෙලටින් ෂීට් එක චුට්ටක් මෙලෙක් වෙනවා. මෙලෙක් වුණාට පස්සේ ඩබල් බොයිල් කරලා හරි මයික්‍රෝවේව් එකට දාලා හරි අරගත්තාම මෙන්න මේ වගේ දිය ගතියට අපිට ජෙලටින් මිශ්‍රණය හදාගන්න පුළුවන්. හොඳට කෑලි හිටින් නැති වෙන විදිහට රස්නේ තියෙනකොටම මේ විදිහට කවලම් කරගන්න. එතකොට දිය වෙලා ලස්සනට ජෙලටින් ටික හැදෙනවා. දැන් මම අපි හදාගත්ත විපින් ක්‍රීම් මිශ්‍රණයයි කලින් අපි හදාගත්ත ක්‍රීම් චීස් මිශ්‍රණයයි දෙකම එකට කවලම් කරගෙන එක මිශ්‍රණයක් වෙන විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි කලින් ලෑස්ති කරලා තියාගත්ත ජෙලටින් ටිකත් මේකටම එකතු කරලා මම වැනිලා තේ හැඳි එකක් විතර එකතු කරලා මේ ටික හොඳට කවලම් කරලා අපේ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක හදාගෙන ඉවර කරගන්නවා.
අද මම හදාගන්නේ බේක් කරන්නේ නැති ක්‍රීම් චීස් එකක් නිසා තමයි මේකට ජෙලටින් එහෙම එකතු කරන්නේ. ඉතින් බිස්කට් තට්ටුව සෙට් වෙන්නේ බටර් දාපු බටර් වලින්. ඉතින් ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක සෙට් කරගන්නේ ජෙලටින් එකතු කරලා. ඉතින් ඒ වගේම තවත් උඩින් තව ලේයර් එකක් එකතු කරගන්නවා. ඒකත් අපි බලාගමු පස්සේ. ඉතින් මම දැන් බිස්කට් ලේයර් එකට උඩින් ඔය විදිහට ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක එකතු කරගන්නවා. ඉතින් මැද ඉඳලා වටේට පොඩ තල්ලු කරලා නීට් එකට මේ ක්‍රීම් චීස් තට්ටුව මේ විදිහට අතුර ගන්න. ඉතින් අන්තිමේටම මේ ටික හොඳට අතුරගෙන ඉවර වෙලා අන්තිමේට උඩ ලේයර් එක හැන්දක් පාවිච්චි කරලා ටිකක් නීට් කරගන්නවා. දැන් මම මේ හදාගත්ත ක්‍රීම් චීස් මිශ්‍රණය මේ වගේ පොලිතින් නුරකින් වහලා අඩුම තරමේ ෆ්‍රිජ් එකේ පැය 6ක්වත් තියාගන්න ඕනේ. ඉතින් උදේ තමයි මම මේක හැදුවේ. දැන් මේ රෑට තමයි ඊටු ටික හදන්න පටන් ගත්තේ. ඉතින් මට ඕන කරනවා ජෙලි ලේයර් එකක්. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ජෙලි හදන්න ගන්න මේ ස්ට්‍රෝබෙරි ජෙලි එක තමයි මම අද පාවිච්චි කරන්නේ. ඉතින් ඒකේ පැකට් දෙකක් තිබුණා ලංකාවෙන් අරගෙන ආපු ජෙලි පැකට් එකක්. ඒකට ওই විදිහට උණු වතුර දාලා පැකට් එකේ ගහලා තිබ්බ විදිහට තමයි මම ඒක හදාගන්නේ. සාමාන්‍ය චීස් කේක් එකක් හදනකොට උඩට ටොපින් එකක් හදාගන්නවා. අද මම වෙනමම පළතුරු කපලා ටොපින් එක හදන්නේ නැහැ. මං අද මේකට ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේවා මෙන්න මේ විදිහට පෙති වගේ ස්ට්‍රෝබෙරිස් ටික කපා ගන්නවා. ඉතින් කපාගෙන ඔන්න බලන්නකො මම මොනවද අද කරන්න කියලා. ඉතින් ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් මේක. ඉතින් ඇත්තටම ගොඩක් රසයිත් එක්ක. ඉතින් මේ විදිහටත් චීස් කේක් එකක් හදලා බලන්නකෝ. ඉතින් මම දැන් මේ හවස් වෙලා තමයි ටිකක් රෑ වෙලා තමයි පැය 6ක් ෆ්‍රිජ් එකේ තියලා දැන් මේ උඩ තියෙන ක්‍රීම් චීස් එක හොඳටම සෙට් වෙලා තියෙන්නේ. දැන් මම උඩින් මම කපාගත්ත ස්ට්‍රෝබෙරිස් ටික ඔන්න ඔය විදිහට පෙති කපාගත්ත ස්ට්‍රෝබෙරිස් ටික ඔය විදිහට වටේට ලස්සනට අතුර ගන්නවා. ඉතින් අතුර ගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අතරින් පතර තියෙන හිදස් ටිකත් පොඩි ස්ට්‍රෝබෙරි කෑලි ටිකක් දාලා ඔය විදිහට හිදස් ටිකත් වහගෙන මම දැන් ලෑස්ති වෙන්නේ ජෙලටින් ටික උඩින් දාගන්න. ඉතින් මතක තියාගන්න ඕනේ මේ ජෙලටින් ටික හොඳටම නිවිලා තියෙන්න ඕනේ. නැත්නම් ඔය ක්‍රීම් චීස් ටික දිය වෙන්න පටන් ගන්නවා. ඉතින් හිමීට ওই විදිහට උඩට දාගන්න ඕනේ. නැත්නම් අපේ පළතුරු ටික උඩ පාවෙන්න පුළුවන්. ඒක නිසා හිමීට පුළුවන් තරම් හිමීට තමයි ජෙලටින් තට්ටුව උඩට වක් කරගන්න ඕනේ. ඔයාලා මේ දැන් දකින්නේ පහවෙනිදා. ඉතින් මම රැයක් පුරා ෆ්‍රිජ් එකේ තියලා මේ ගන්නේ උදේ වරුවේ. ඉතින් බලන්න දැන් අපේ ලේයර්ස් තුනම හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මේ ස්ට්‍රෝබෙරිස් ඇතුලේ තියෙන ජෙලි ලේයර් එකත් හොඳට සෙට් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මේක ගලව ගන්න. ඉතින් හැබැයි මගේ අතින් නම් වීඩියෝ වෙලා නැහැ මේ ගලවන කොහොමද ගලවගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම උඩ තියෙන ජෙලි ලේයර් එක හිමීට ඔය වගේ පිහියකින් වටේට ටිකක් කපලා ඒ ධාරය වෙන් කර ගන්නවා. ඊට පස්සේ මම ඒ ට්‍රේ එක අයින් කරගත්තා. ඉතින් අයින් කරාට පස්සේ ඔය විදිහට තමයි අපි හදාගත්ත චීස් කේක් එක තියෙන්නේ. උඩින්ම තියෙන ස්ට්‍රෝබෙරි ජෙලි ලේයර් එකයි මැද තියෙන ක්‍රීම් චීස් ලේයර් එකයි බිස්කට් ලේයර් එකයි හොඳටම සෙට් වෙලා තමයි තියෙන්නේ. අපි මේකට පාවිච්චි කරපු ස්ට්‍රෝබෙරිස් ෆ්‍රෙෂ් ඒවා නිසා දවස් 3-4ක් ඇතුළත ඉතින් මේ චීස් කේක් එක කාලා ඉවර කරගන්න ඕනේ. ඉතින් අපේ ගෙදර නම් හැබැයි ඉතින් දවස් 2ක් විතර ඇතුළත මේ චීස් කේක් එක ඉවර වුණා. ඇත්තටම මේ චීස් කේක් එක හදාගන්න ගොඩාක් ලේසි. ඔයාලත් ඒක දැක්කනේ. ඉතින් ඔයාලත් මේක හදලා බලලා මටත් රස කියන්නකෝ. ඉතින් මං අද මේ චීස් කේක් එක හැදුවේ අපි ලොකු දුවගේ ඉල්ලීමකට. එයාගේ බර්ත්ඩේ එකට එයා කිව්වා අම්මා චීස් කේක් එකක් මට හදලා දෙන්න කියලා. ඉතින් එයාගේ ආසාව වෙනුවෙන් වෙනදා වගේ අයිසින් කේක් එකක් හදන්න නැතුව බොහොම ලේසියෙන් ඉක්මනටම එයාත් ආස විදිහට එයාගේ බර්ත්ඩේ එක දවසේ මම එයාට චීස් කේක් එකක් හදලා දුන්නා. ඉතින් අද වීඩියෝ එක පුරාවටම එකතු වෙලා හිටපු ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගෙහින් එන්නම්. මම ශානි.